හරි ළමයි අපි අදත් Dragon Mathematics YouTube channel එකකින් කරන O level ප්‍රශ්න පත්‍ර පේපර් සාකච්ඡාවට ආවා. අපි එදා නැවතුම් 2021 පේපරේ 5 වෙනි ප්‍රශ්නෙන් අපි අද 6 වෙනි ප්‍රශ්නේ ඉදන් කරමු. හරි ළමයි 6 වෙනි ප්‍රශ්නෙට යමු. 6 වෙනි ප්‍රශ්නේ කියනවා සුළු කරන්න කියලා මෙන්න මේ ගාන ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා. අපිට මේ ගාන හරියටම සරල විදියට කරනවා නම් කොයි ලෙවල් තරදින් නැති විදිහට අපිට මේකේ බැලුවම පේනවා නොදන්න අඥාත පද දෙකක් ඉන්නවා. එකක් තමයි මේ x අනිත් එක තමයි y. ඒ වගේම අපි හැම වෙලෙම භාවිතා කරන මේ සාමාන්‍ය සංඛ්‍යා ඉන්නවා 6යි 3යි. ඉතින් අපි මේවා සාමාන්‍ය සංඛ්‍යා ගැන නොදන්නා පද වලිනුත් ඒගොල්ලන්ට ගැලපෙන විදිහට බෙදුවනම් අපිට හරි සරල උත්තරේ ගන්න පුළුවන්. හරි මේ කිව්වොත් මේකේ තියෙනවා 6 බෙදන්න 3ෙන් ඊට අමතරව x වල 4 බෙදන්න x වල වර්ගයෙන් y වල වර්ගය බෙදන්න y ගේ. හරි ළමයි මේකෙදි අපිට කරන්න පුළුවන් මේ විදිහට ලියා ගත්තන් පස්සේ අපිට පැහැදිලිව පේනවා මෙයාට මෙයා සුළු නම් පසු උත්තරේ 2යි. දර්ශක එකිනෙක බෙදෙද්දී අපි කරන්නේ දර්ශකවල උඩ තියෙන මේ දර්ශක කියන වටිනාකම එකිනෙක අඩු කරනවා. ඒ කියන්නේ 4ෙන් 2ක් අඩු වුණාන් පස්සේ අපිට එනවා x වල 2. මෙතන තියෙන උඩ 2ෙන් එකක් අඩු වෙනවා. ඒ කියන්නේ y වල 1. අපි y වල 1 කියන සාමාන්‍යයෙන් පොදුවේ ලියන්නේ නැහැ. ඒ හින්දා අපිට අන්තිම උත්තරේ එකක් දී ගන්න පුළුවන් 2යි x වල වර්ගය y කියලා. හරි අපි දැන් යන් 7 වෙනි ගානට. 7 වෙනි ගානේදී ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා වාක්‍යයක් සුදුසු සංඛ්‍යා යොදා ගනිමින් පහත සඳහන් හිස් තැන් සම්පූර්ණ කරන්න කියලා. හරි දැන් අපි යන් ඒකට. ඒගොල්ලෝ අපිට දීලා තියෙන වාක්‍ය තමයි ඒකාකාර ත්‍රිකෝණාකාර හරස් කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණක් කියලා හිස්තැනක් තියලා ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් කියලා හිස්තැනක් තියලා ද ඇත කියලා තියෙනවා. අපි මුලින්ම බලමු මොකද්ද මේ කියන රූපේ කියලා. අපි දන්නවා ප්‍රිස්ම කියන ඒවා ලෝකේ හදන්න පුළුවන් එක එක විදිහට. ඒ කියන්නේ ඒකේ අපි ලබා ගන්නා වූ ප්‍රධාන මුහුණත. ඒ කියන්නේ දැන් මෙතන කියන විදිහට නම් ත්‍රිකෝණාකාර මුහුණක් නේ. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් අරගෙන අපිට එන්න මේ විදිහට ඔය කියන ප්‍රිස්මය කියන එක නිර්මාණය කරගන්න පුළුවන්. මේ කඩේකින් වලින් පෙන්නන්නේ සාමාන්‍ය අපි මේ පැත්තේ ඉඳන් බැලුවාම පේන්නේ නැති ටික. හරිද? දැන් අපිට පැහැදිලි රූපයක් තියෙනවා. දැන් අපි ඒගොල්ලෝ අහන දේ මොකක්ද කියලා බලමු. ඒගොල්ලෝ අහනවා මේක ත්‍රිකෝණාකාර මුහුණක් කීයක් තියෙනවද කියලා. මම ඔයගොල්ලෝ පැහැදිලිවම පටන් ගද්දි මේකේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙනවා. මේ තමයි ඒක. ඒතකොට ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ අහනවා මේකේ තියෙන ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් ගාන කීයද කියලා. අපිට පැහැදිලිවම පේනවා මේ අපිට මේ පේන පැත්ත එකක් තියෙනවා. ඊට අමතරව මෙතන යට පැත්තෙන් තව එකක් තියෙනවා. ඊට අමතරව මේ පිටිපස්සේ මේ කඩිවිර ටිකෙන් හැදෙන තව එකක් තියෙනවා. එතකොට ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් 3ක් තියෙනවා. හරි. හරි දැන් අපි යන් 8 වෙනි ගානට. 8 වෙනි ගානේ මේගොල්ලෝ අපිට මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. ඒගොල්ලෝ මේ වගේ රූපයක් දීලා අපිට කියනවා ABCD සමාන්තරාශ්‍රයක් කියලා මුලින්. එතකොට ABCD සමාන්තරාශ්‍රයන් නම් අපි දන්නා සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයි. හරි. එහෙන් බැලුවොත් මේ සම්මුඛ පාද වෙනවා AB කියන එකට DC කියන එක. ඒ වගේම AD කියන එකට CB කියන එක. හරි. ඒ වගේම අපිට මේකේ පැහැදිලිව පේනවා මෙන්න මේ සමාන්තරාශ්‍රයේ AC කියන්නේ මොකද්ද? AC කියන්නේ ABCD කියන සමාන්තරාශ්‍රයේ විකර්ණය. හරි. එතකොට අපිට ඒක ඉස්සරහට ඕන වෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ ඊළඟට කියනවා AC සමාන්තරයි BE කියලා. AC සමාන්තරයි BE කියලා. කියන්නේ මෙන්න මේක සමාන්තරයිලු මෙන්න මේකට. හරි ළමයි. දැන් හොඳට බලන්න මේක. මෙන්න මේ පාදය මෙන්න මේ පාදය දික් කරලානේ හදලා තියෙන්නේ මේ E දක්වා. එතකොට මේකට මේක සමාන්තරයි වගේම මේකට මේක සමාන්තරයි කියන්නේ අපිට මෙතන අලුතෙන් හැදලා තියෙනවා ABEC නැත්නම් ACEB කියලා අලුත් සමාන්තර ආශ්‍රයක්. ඒ වගේම ඒකේ මේ CB කියන්නේ මොකද්ද? අර ඉස්සෙල්ලා අපිට හම්බෙච්ච AC වගේ ABCE නැත්නම් ABEC කියන සමාන්තර ආශ්‍රය විකර්ණය වෙන්නේ මේ BC කියන රේඛාව. හරි. ඇයි මේ විකර්ණය කියන එකේ ඇති වැදගත්කම? අපි මේ ගාන ඊළඟට යමු. හරි මේ ගාන ඊළඟට අපිට තියලා තියෙනවා දත්තයන් ටිකක් BE කියන්නේ 6 සෙන්ටිමීටර්ස් කියලා.
ඒ වගේම DP සමානයි 3 සෙන්ටිමීටර්ස්ලු. හරි. මේ වගේ தත්ත ටිකක් දීලා අපෙන් මේගොල්ලෝ අහනවා ABEC සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. ABEC සමාන්තරාශ්‍රය වර්ගඵලය. අර මම ඔයගොල්ලන්ට කිව්වේ මෙන්න මේක දීලා මෙන්න මේ සමාන්තර රුණ ගමන් මෙතන හැදෙනවා අලුත් සමාන්තරාශ්‍රයක්. ඒගොල්ලෝ අපෙන් අහනවා මේකේ වර්ගඵලය. මේකයි ළමයි. මේකේ අපි මේ දීලා තියෙන ඉලක්කම් මත පදනම් වෙලා එකපාරට ගානට බෑලා අර සාමාන්‍ය අපි දන්න විදිහට වර්ගඵලය හොයන්න ගියොත් මේකේදී අපිට හදන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙතන ඒගොල්ලෝ විකර්ණය කියන රේඛාවෙන් අපිට තත්ත්වයක් ගන්න දීලා තියෙනවා. අපි දන්නවා විකර්ණය කියන එකෙන් වෙන ප්‍රධානම දේ තමයි සමාන්තරාශ්‍රයක විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙන. ඉතින් මේකේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියන්නේම මෙතන අපි ගත්තොත් ත්‍රිකෝණ විදිහට ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා CAB කියන ත්‍රිකෝණයේ වර්ගඵලයට. හරියම. දැන් අපිට මං කිව්වනේ මෙයාට මෙයා සමානයි වගේම අපි මෙන්න මේ CEAB කියන සමාන්තරාශ්‍රය සැලකුවෙන් පස්සේ අපිට ABC කියන ත්‍රිකෝණය නැත්නම් අපි මෙතන ලියු විදිහට CAB කියන ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා CBE කියන ත්‍රිකෝණයේ වර්ගඵලයට. හරි. දැන් අපිට පැහැදිලිව දීලා තියෙනවානේ. මෙන්න මෙයාගේ දීලා තියෙනවා මෙන්න මේක 6 සෙන්ටිමීටර්ස් කියලා. එන්න ඒ වගේම මෙයා 6 සෙන්ටිමීටර්ස් නම් අපිට මෙන්න මෙයාව ගන්නත් පුළුවන් 6 සෙන්ටිමීටර්ස් කියලා. ඒ වගේම මෙන්න මෙතන දීලා තියෙනවා 3 සෙන්ටිමීටර්ස් කියලා. දැන් අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න නම් අපිට ගන්න ඕනේ මොකද්ද? අපි මුලින්ම ගමු මෙයාව. ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. එයාව ගන්නේ භාගයේ වාරයක් ආධාරක පාදය. දැන් මේකේ ආධාරක පාදය වෙලා තියෙන්නේ AC. AC සමාන්තරයි මෙතන BE ට. ඒතර සමාන්තරාශ්‍රයවල තියෙන අපිට තියෙන ගන්න පුළුවන් ලක්ෂණ අනුව අපිට ගන්න පුළුවන් මේ 6 සෙන්ටිමීටර්ස් මෙතන තියෙන 6 සෙන්ටිමීටර්ස් කියලා. එහෙම ගත්තාම ආධාරක පාදයේ වාරයක් ලම්බ දුර. ලම්බ දුර ඒගොල්ලෝ දීලා තියෙනවා 3 සෙන්ටිමීටර්ස් කියලා. මේක හරිය ලේසියෙන් කැපෙනවා 3යි 9යි වර්ග සෙන්ටිමීටර්ස් කියලා. අපි දන්නවා මෙයා 9 වර්ග සෙන්ටිමීටර්ස් නම් මෙයත් 9 වර්ග සෙන්ටිමීටර්ස්. එහෙනම් මෙයත් 9 වර්ග සෙන්ටිමීටර්ස්. දැන් අපෙන් අහලා තියෙන දේ තමයි ABCE සමාන්තරාශ්‍රයේ නැත්නම් මේගොල්ලෝ කියන ට්‍රැපීසියමේ වර්ගඵලය. හරි. එතකොට මේකේ වර්ගඵලය ගන්න නම් අපිට කරන්න ඕනේ අපි දන්නවා මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය මේ දෙකේ වර්ගඵලය එකතුව ගත්තා නම් අපි හරියට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ වෙන්නේ ABCE trapeziumේ වර්ගඵලය කීයද? මෙතන 9යි නම් 9 වරක් 2 18යි වර්ග සෙන්ටිමීටර්ස්. හරි ළමයි. යමු අපි ඊළඟ ගානට. හරි ළමයි දැන් 9 වෙනි ගානේ අපිට කියන්නේ කුඩා පොදු ගුණාකාරය සොයන්න කියලා. හරි ළමයි. කුඩා පොදු ගුණාකාරය හොයන්න ක්‍රම කීපයක් තියෙනවා. අපි මේකෙදි ටිකක් සරල ක්‍රමයක් පාවිච්චි කරමු. මොකද මේකේ තියෙන්නේ අඥාත පද හා ඉලක්කම් කියන දෙකම තියෙන තැනක් ඉන්න. අපි ලේසින් විදිහට හදලා බලමු. ලේසින් විදිහට ගත්තොත් එන්නේ ඒගොල්ලෝ දීලා තියෙන පද ටික අපි හැදෙන විදිහ සලකලා බලමු. අපි මේක කරන්න සමහර අය මෙහෙම කරනවා මේක ප්‍රථම සංඛ්‍යා වලින් වගේ බෙදලා බලනවා. අපි මේ විදිහට කරලා බලමු කොහොමද? හරි. අපි මේක බෙදුවොත් එනවා 2x වර්ගය y ආය දෙකෙන් බෙදුවොත් x වර්ගය y කියලා. හරි. එතකොට මට මෙතන 4x වර්ග y කියන එක ලියා ගන්න පුළුවන්. 2 ගුණ කිරීම 2. අපිට මේ x වර්ගය කියන එක ලියන්න පුළුවන් x ගුණ කිරීම x. ඒ වගේම y කියන එක ලියන්න පුළුවන් y කියලාම. හරි. අපි යන් ඊළඟට ඒගොල්ලෝ දීලා තියෙනවා ඊළඟට 6xy. 6xy කියන එක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රථම සාධක වලින් බෙදුවෙන් පස්සේ 3xy i 3ෙන් බෙදුවාම xy. එතකොට අපිට 6xy කියන එක ලියන්න පුළුවන්
දෙක ගුණ කිරීම 3 xy කියලා අර අපි කලින් කරා වගේම ඉතුරු වෙන දෙන්න වෙන් කරලා ලියුවා. මොකද ඒගොල්ලෝ අඥාත පද හින්දා එතන කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මේ විදිහට ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට යමු. ඒගොල්ලෝ දීලා තිනවා අනිත් එක 3y වර්ගය. 3y වර්ගය ගත්තොත් ඉතින් අපිට එන්නේ කෙලින්ම 3 විතරයි y වර්ගය. එතකොට 3y වර්ගය කියන එක අපිට ගන්න පුළුවන් 3 ගුණ කිරීම y ගුණ කිරීම y කියන්නේ. හරි. දැන් මොකද්ද මේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ? අපි කුඩා පොදු ගුණාකාරය හොයන්න ඉලක්කම් දෙකක් හෝ කීපයක් දුන්නාම අපි කරන්නේ යම්කිසි වර්ගයක, يعني යම්කිසි ඉලක්කමක් හෝ යම්කිසි අඥාත පදයකගේ එයාගේ ගන්න පුළුවන් ලොකුම يعني වැඩිපුරම වාර ගණනක් යෙදিলা තියෙන එක්කෙනා. නැත්තම් මට මේක කරන්න පුළුවන් දර්ශකයක් විදිහට හරව ගන්න. නම් මේක දර්ශකයක් විදිහට හරව ගත්තොත් මට මේක ලියන්න පුළුවන් 2 වර්ගය x වල වර්ගය y කිය. මට මේක ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම y කිය. මට මෙතන ලියන්න පුළුවන් 3 ගුණ කිරීම y වල වර්ගය කිය. හරි. දැන් මම කිව්ව විදිහට වැඩිපුරම යෙදිලා තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ දැන් ගත්තොත් දෙකේව දෙකක් මෙතන යෙදිලා තියෙනවා. මෙතන තියෙන දෙකේව එකයි. එහෙනම් දෙකේව දෙක කියන එකේ ප්‍රමාණයක් වශයෙන් වැඩි. ඒ කියන්නේ අපි දර්ශකයේ වශයෙන් ගත්තොත් දෙකේ එකට වඩා දෙකේ දෙක කියන විශාලයි. ඒතකොට කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ විශාලම දර්ශක හිමි වෙනස් අයගේ ගුණිතයට තමයි අපි කුඩා පොදු ගුණාකාරය කියන්නේ. හරි. ඒතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් 2. ඊළඟ 3 එකේ ඉන්නේ 3 එක්කෙනෙක් විතරයි. තැන් දෙකේම තියෙන 3 දර්ශක එක තියෙන එක්කෙනා විතරයි. ඊළඟට x ගත්තන් පස්සේ අපිට ගන්න පුළුවන් x වල වර්ගය. ඊළඟට y ගත්තන් පස්සේ අපිට ගන්න පුළුවන් y වල වර්ගය. එහෙම ගත්තන් පස්සේ අපිට අන්තිම උත්තරේ ගන්න පුළුවන් මේ ඔක්කොම එහෙම කූපෝගු කියලා දෙකේ වර්ගය ගුණ කිරීම 3 වැඩි කිරීම x වල වර්ගය වැඩි කිරීම y වල වර්ගය. අපි දන්නවා දෙකේ වර්ගය කියන්නේ 4යි 4 වරක් 3 කියන්නේ 12යි x වල වර්ගය y වල වර්ගය. එතකොට අන්තිම උත්තරය ආවේ අපිට අවසාන උත්තරය කියලා ආවේ 12යි x වල වර්ගය y වල වර්ගය. මේක තමයි මේ තුන් දෙනාගේ කූපෝගු වෙන්නේ. හරි. අපි හරි ළමයි අපි යන් අපේ 10 වෙනි ගානට. ඒ ගානත් අර අපේ පළවෙනි ගාන වගේම ගානක්. හරි. මේක වැල් පොලිය ආශ්‍රිත ගානක්. හරි. අපි ගාන කියෝ. රුපියල් 6000ක මුදලක් 5%ක වාර්ෂික වැල් පොලියට අවුරුදු 2ක් සඳහා බැංකුවක තැන්පත් කරන මිනිසෙකුට පළමු අවුරුද්ද සඳහා රුපියල් 300ක පොලියක් ලැබේ. හරි. ඊට පස්සේ දෙවන අවුරුද්ද සඳහා ඔහුට ලැබෙන පොලිය කොපමණක් තමයි ගාණෙන් අපිට අහලා තියෙන්නේ. හරි. ඒකල මුලින්ම කියලා තියෙනවා එයා මුලින්ම තැන්පත් කරන මුදල. රුපියල් 6000යි. එයාට හම්බෙනවා වසරකට 5%. මෙතනදී ළමයි ඒගොල්ලෝ වැල් පොලියටනේ දාලා තියෙන්නේ. මෙතන ළමයි එයා ඔයගොල්ලෝ හිතන්න මෙයා මේ මුදල තැන්පත් කරා වසරක් ගෙවුනන් පස්සේ මෙයාට යම්කිසි පොලියට අනුපාතයට ගැලපෙන්න පොලියක් ලැබෙනවනේ. එතකොට මෙයාගේ බැංකු පොතේ එදාට 6000ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට මේ වැල් පොලිය කියන එකේදී වෙන්නේ එයා අවුරුද්දක් ඉවර වෙලා පොලිය ලැබුණෙන් පස්සේ ඉතුරු වෙලා තියෙන මුදල තියෙනවනේ. ඒ කියන්නේ යම්කිසි 6000ට වඩා වැඩි මුදලක් තියෙනවනේ. ඒ මුදලට සලකලා තමයි එයාට දෙවෙනි අවුරුද්දට පොලි මුදල සකසන්නේ. ඒ කියන්නේ මේක තැන්පත් කරුවට වාසි වෙන විදිහට තමයි වෙන්නේ. හරි. අපි බලමු. දැන් මේගොල්ලෝ අපිට කියනවා පළමු අවුරුද්ද සඳහා රුපියල් 300ක පොලියක් ලැබිලා තියෙනවා කියලා. හරි. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද සඳහා ඔහුට ලැබුණ පොලිය කොපමණද? හරි ළමයි. මේක හරි ලේසියෙන් අපිට ගන්න පුළුවන්. මොකද මෙයාට පළවෙනි අවුරුද්ද සඳහා ලැබුණා රුපියල් 300ක් පොලිය විදියට. එතකොට දෙවන වසර සඳහා සලකන මුදල වෙන්නේ කීයද? අපි සලකන මුදල කියලා මෙතන කියන්නේ පොලිය ලබා දීමේදී එයාගේ තැන්පතුවේ තියෙන ප්‍රමාණය කියලා සලකන මුදල කීයද? මේකට රුපියල් 6300ක් වෙනවා. මොකද අර හම්බෙච්ච පොලියත් මේකට එකතු වෙලා.
දැන් ඒතකොට දෙවෙනි අවුරුද්දට පොලිය හදන්නේ මේ රුපියල් 6300ට. එහෙනම් දෙවන වසර සඳහා පොලිය වෙන්නේ 105ක්. අපෙන් අහන්නේ පොලිය මුදලින් තගන්නේ 105යි. මුල මුදල අහනවා නම් 105ක් දැම්මෙන් පස්සේ අපිට මුල මුදල ගන්න පුළුවන්. 6300 දැම්මෙන් පස්සේ අපිට ලේසියෙන් සුළු කරගන්න පුළුවන් 0.03 දෙක කැපුණා 63 5. 3 වරක් 5 15යි 1යි 6 වරක් 5 30යි 1යි 31යි. රුපියල් 315ක පොලියක් මෙයාට හම්බෙනවා. හරියම මම හිතනවා අද දවසෙත් ඕගොල්ලොන්ට මම පුළුවන් තරම් සරලව ඕන කෙනෙක්ට තේරෙන්න මේ ගණන් පහත් කියලා දුන්නා කියලා. මේ ගණන් පහෙත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තේරුම් නැති තැන් තියෙනවා නම් අපහැදිලි තැන් තියෙනවා නම් නැත්නම් මට ඒ වගේම මටත් channel එකේ අලුතෙන් හදාගන්න දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ පොඩ්ඩක් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඕගොල්ලොන්ට ඉස්සරහට තව ඕන ප්‍රශ්න පත්‍ර මොන හරි තියෙනවා නම් නැත්නම් පාඩම් මොන හරි තියෙනවා නම් ඒවත් වීඩියෝ එක යටින් දාන්න. අපි ඉස්සරහට බලමු. හරි අද දවසේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අලුත් පේපර් එකකින් අලුත් තැනකින් ආයෙත් එන හම්බෙමු. Thank you.